මෙතන දැනගත්තේ මාධ්‍ය හරහා තමයි දැනගත්තේ Facebook එක හරහා. ඉතින් පස්සේ මම ආම්දුරන්ට කතා කරලා ඉවරලා මේ අද දිනේ වෙන් කරගත්තේ. අසනීප කියන්නේ මගේ ඇස් පෙනීම තමයි ටිකක් දුර්වල මට්ටමක තියෙනවා කියලා තමයි දැනට මේ කණ්ණාඩි පාවිච්චි කරන්නේ. කොහොමද නැවත මම මේ ගැන මම බටහිර මේක බැලුවා එහෙම. ඉතින් ඒගොල්ලොත් මට මේ වගේ ප්‍රතිකාර කියලා දුන්නේ අර ටෙඩ් වගේ දුන්නේ ඒව දාන්න. නමුත් ඉතින් මෙතන මේ වගේ තත්ත්වයක් කරනවා කිව්වට පස්සේ ඉතින් හිතුණා හාමුදුරුවෝ බහැ දැකලා ඉවරලා මේ බ්ලෙඩියට බෙහෙතක් කරගන්න පුළුවන්ද කියලා. අද ඉතින් මේ ප්‍රදේශයේ මේක විවෘත කරන එක ගැන මොකද හිතෙන්නේ? ඇත්තෙන්ම ලොකු දෙයක් මම නම් දැන හිටියේ නෑ මේක අද තමයි මේක ආරම්භයක් කියලා වෙලා. මම ඉතින් මීට පෙරත් ඇවිල්ලා හාමුදුරුවෝ මේ බෙහෙත් දෙනවා කියලා හිතුවේ. ලොකු දෙයක් ඉතින් අපේ ත්‍රිකුණා දිස්ත්‍රික්ක වගේ තෝරගෙන මෙහි ඉන්න අපේ මහ ජනතාවගේ සනීප කර ගැනීමට හාමුදුරන්ගෙන් ලැබෙන මේ ප්‍රතිකාර ක්‍රමයට දැන් මම මේ අවස්ථාවට සහභාගී වුණාට මෙතන ඇවිල්ලා මම හාමුදුරුවෝ තව හැර දැකලා නැහැ. නමුත් එහෙම මෙතනින් පස්සේ ප්‍රතිකාර ලබා ගත්තා තමයි හාමුදුරුවන් ගැන වැඩි විස්තරයක් ඉතින් මට කියන්න පුළුවන් අපේ සියලුම මහ ජනතාවට ත්‍රිකුණා දිස්ත්‍රික්කේ ඉන්න ජනතාවට මේ ගැන මේ හාමුදුරුවන්ගේ මේ ප්‍රතිකාර ක්‍රමේ බොහෝ දුරට හොඳයි කියලා ඉවරලා කියන්න පුළුවන් අවස්ථාවක් ඒ කියලා මම හිතනවා ඉදිරියේදී මට. ඒතර ෆොටෝ වලින් දැකලා විතරයි. ෆොටෝ වලින් විතරයි මේ දැකලා Facebook එකෙන් දැක්ක දැන්වීමට තමයි මම අද මෙතනට පැමිණෙන්නේ.